දවසක් හැමෝටම අපි අද බාත්රූම් එකක් වෝටර්ප්‍රූෆින් කරගන්න කොහොමද කියලා ඔයාලට පෙන්වන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි කරන්නේ මේ පොළොව පොඩ්ඩක් හොද ගන්නවා. මේකේ දූවිලි ගොඩක් තියෙනවා. නැත්තම් වෝටර්ප්‍රූෆින් එක හරියට අල්ලන්නේ නැහැ. දූවිලිත් එක්ක බෑ. මේක අපි මේ වෝටර්ප්‍රූෆින් එක හදාගන්න හැටි ඔයාලට පෙන්වන්නේ. වෝටර්ප්‍රූෆින් එක වර්ග තියෙනවා. මේ අපි ගත්ත වෝටර්ප්‍රූෆින් එක. මේක කොහොමද මේ වෝටර්ප්‍රූෆින් එකේ ගම් එක ලීටරයයි දාන්නේ. ලීටරයට සිමෙන්ති කිලෝ 5ක් තමයි අපි මේකට කවලම් කරන්න ඕනේ. මේ කප් එකෙන් අපි දාන්නේ. මේ කප් එකෙන් මේ ගානට ගත්තාම කිලෝ එකක් තියෙනවා. අපි වතුර පොඩ්ඩකුත් දා ගන්නවා. මොකද අපිට පින්සලෙන් ගා ගන්න පුළුවන් වෙන්න ඕනේ. බලලා හොඳට ගිල් මැෂින් එකකින් කවලම් කරන්න ඕනේ. හොඳට ඒ කවලම් කරන මේ විදිහට තමයි අපි වෝටර්ප්‍රූෆින් එක ගන්න. මේක දෙපැත්තට ගන්න ඕනේ. ඒක තමයි හරියටම වෝටර්ප්‍රූෆින් වෙන්නේ. මේ විත්ති බැඳලා නෙවෙයි තියෙන්නේ. මේ බෝඩ් කාගයක් අල්ලලා තියෙන්නේ. මේ කපරාදු කරන්න නම් මොනවත් නැහැ. මේ බෝඩ් එකේම තමයි වෝටර්ප්‍රූෆින් එක අපි ගන්නෙ. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආධුනික සහෝදරයන්ට ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ. ඉදිරියේදී අපි බාත්රූම් වල ටයිල් අල්ලන, කොමඩ් අල්ලන ඒවා හැම දෙයක්ම දාන්න බලාපොරොත්තු වෙන්නේ අපේ channel එකෙන්. බටර් ලයින් ගහන ඒවා. මේ හැම දෙයක්ම දානවා.
වෝට්රූපින් කරනකොට බාත්රූම් වලක පොළව වෝට්රූපින් කරනකොට මේ ගලි බොක්ස් එක ළඟ තමයි හරියටම වැඩේ වෙන්න ඕනි තැන මෙතන. නැත්තම් මෙතන කොහොම වුණත් ඇතුළට වතුර ලීක් කරනවා. උඩ තට්ටුවක නම් හරි අමාරුයි. යට තට්ටුවේ පොටි ටික ඔක්කොම ගැලවිලා වැටෙයි මේ හරියට වෝට්රූපින් නැත්තම් මේ ගලි බොක්ස් එක ගාව ඔන්න පළවෙනි කෝඩ් එක ගාලා ඉවරයි. දැන් දෙවෙනි කෝඩ් එක ගාන්නේ යටපැත්තට අපි ගාන්නේ. මේ විදිහට කෝඩ් දෙක දෙපැත්තට ගානකොට තමයි වෝට්රූපින් එක හරියටම වෙන්නේ බාත්රූම් වල. මේක නම් අපි ඉතින් අඩි 6මාරක් 7ක් විතර උසර ගාන අපි අඩි 7ක් මේක ටයිල් කරන්න බලාපොරොත්තු වෙන. සාමාන්‍ය ඉතින් වෝට්රූපින් එක අඩි 3ක් 4ක් කරගත්තත් ඉතින් ප්‍රමාණවත්. එතන මෙතන බලන්නකො මෙන්න මේ බටර් ලයින් එකේ මේ බටර් ලයින් එක අනිවාර්යයෙන් කැපුවට පස්සේ ඇතුලෙන් වෝට්රූපින් කරගන්න ඕනේ. මේ බෝඩ් වල නම් අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද බැරි වෙලාවක වතුර ලීක් වුණොත් එහෙම බටවලින් මේ බෝඩ් වල හැමතැනම වතුර යනවා. ඒ නිසා මම මේකේ ගාලා තින්නේ කපපුවාගෙත් එක්කම ඇතුලේ ගාලා තින්නේ. බර ටික දාලා මේ කුඩින් ආයි වෝට්රූපින් පාරක් ගා ගන්නවා. ගලි බොක්ස් එකෙත් අපි දෙවෙනි පාර වෝට්රූපින් කරගන්න හදන්නේ. ගලි බොක්ස් එක ගාව හොඳට ගන්න ඕනේ. මේ මෙතන